අයිබෝන් පුතේ අද අපි බලන්නේ වෛද්‍ය පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අදාළ පළමු වාර පරීක්ෂණ 2020. අපි මෙතනදී MCQ ප්‍රශ්න 10ක් සහ විභාගයට එක ප්‍රශ්නයක් බලමු. ජීවීන් පළවෙනි ප්‍රශ්නේ විදිහට දෙන්නේ ජීවීන් තුළ ස්කන්ධ අණු වඩාත් බහුල රසායනික මූලද්‍රව්‍ය මොකක්ද කියලා. අපි 10 වසරේ නෝට් එකට ගියොත් එහෙනම් ඔයාලට පේනවා මේක වැඩිපුරම ස්කන්ධයක් විදිහට තියෙන්නේ ඔක්සිජන්. එතකොට අපි දන්නවා දේහි බරින් වැඩිපුරම තියෙන්නේ මොනවාද? ජලය. ඒතර ජලය වැඩිපුරම තියෙනවා 90කට වැඩි තියෙන ජලය. එතකොට මේ ජලයේ වැඩිපුරම බරින් වැඩි වෙන ස්කන්ධයෙන් වැඩිම තියෙන්නේ ඔක්සිජන්. ඒ අනුව ජීවී දේහය තුළ ස්කන්ධයෙන් වඩාත් බහුල මූලද්‍රව්‍ය වෙන්නේ ඔක්සිජන්. ඊට අමතරව කාබන්, නයිට්‍රජන් කියන මූලද්‍රව්‍යයන් දකින්නට ලැබෙනවා. ඒ අනුව උත්තරේ වෙනවා මොකද්ද? දෙවෙනි උත්තරේ ඔක්සිජන්. දෙවෙනි ප්‍රශ්නේ ගියොත් බීජාණු නිපදවන අපුෂ්ප ශාකයක් වන්නේ මොකක්ද කියලා තමයි යන්නේ. අපි 10 වසරේ නෝට් එකට ගියොත් අපි දන්නවා ශාක ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා අපුෂ්ප ශාක සහ සපුෂ්ප ශාක කියලා. මල් හට නොගන්නා ශාක වලට අපි අපුෂ්ප ශාක කියනවා. මල් හට ගන්නා ශාක වලට අපි සපුෂ්ප ශාක කියනවා. අපුෂ්ප ශාක නැවත කොටස් දෙකයි, කාණ්ඩ දෙකයි, බීජ හට නොගන්නා ශාක සහ බීජ හට ගන්නා ශාක. සපුෂ්ප ශාක නැවත කාණ්ඩ දෙකයි, ඒක බීජ පත්‍රය සහ ද්විබීජ පත්‍රය. එතකොට මේ බීජ හට නොගන්නා ශාක උදාහරණ තියෙනවා මාකැන්ටියා, පෝගනාට, ඊට අමතරව මෙන්න මේ කටේ සෙලජිනෙල්ලා, නෙෆ්‍රොලොපිස්, සැල්වීනියා, මේ ඩයිනාරියා කියන බේදුරු. මේවා අපුෂ්ප ශාක වගේම මෙයාලා බීජ හදන්නේ නැහැ. එතකොට මෙයාලා හදන්නේ එයාලගේ ව්‍යාප්තියට හදන දේවල් වලට අපි කියන්නේ බීජාණු කියලා. දැන් උදාහරණයකට මේ පෝගනාටම්ගේ මෙන්න මේ තියෙන බීජාණු හදන ව්‍යුහය. ඒතර මෙන්න මේකේ පොඩි ඇහැට නොපෙනෙන බීජාණු හදනවා. ඒ අනුව අපි ප්‍රශ්නෙට ගියොත් එහෙම මඩු කියන්නේ අපුෂ්ප ශාකයක් වුණාට එයා බීජ හට ගන්නවා. පයිනස් ගත්තත් ඒත් ඒ වගේ අපුෂ්ප ශාකයක් එයා බීජ හට ගන්නවා. දැන් නිදිකුන් වල දාන්න මල් හැදෙනවා. මේකයි තියෙන්නේ සපුෂ්ප ශාක වලට. ඒක පිළිතුරු විදිහට අපිට ගන්න වෙන්නේ මොකද්ද? වේදුරු. තුන්වෙනි එක ගත්තොත් එහෙම ප්‍රශ්නේ තමයි මොකද? ජවය මැනීමේ සම්මත ඒකකය මොකද්ද කියලා තමයි අහන්නේ. ජවය කියන්නේ මොකද්ද? ජවය කියන එකට අපි කියන අනිත් නම තමයි ක්ෂමතාවය. ක්ෂමතාවය එවත් ජවය කියන්නේ මොකද්ද? ඒකක කාලයකදී කරනු ලබන කාර්ය ප්‍රමාණය නැත්නම් කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය. මේක අපි සූත්‍රය විදිහට ලියුවොත් අපිට ලියන්න පුළුවන් ජවය සමානයි කෙරුණු කාර්ය බෙදීම ගත වූ කාලය. කාර්යය අපි මනින්නේ ජූල් වලින්, කාලය මනින්නේ අපි තත්පර වලින්. දැන් උදාහරණයක් විදිහට අපි ගානක් හදමු තත්පර 10කදී ජූල් 600ක කාර්ය ප්‍රමාණයක් කරනවා නම් එතනදී කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය එහෙම නැත්නම් ජවය අපිට මේ සූත්‍රයට දැම්මහම අපිට හොයාගන්න පුළුවන් කෙරුණු කාර්යය ජූල් 600යි. ඒ සඳහා ගත වෙච්ච කාලය තත්පර 10යි. මේක බෙදුවහම එනවා තත්පරයට ජූල් 60ක් කියනවා. ඒ වගේම තමයි තත්පරයට ජූල් 1ක් කියන එක අපි කියනවා වොට් කියලා. එහෙනම් ජවයේ මනිනා දැන් ක්ෂමතාවයේ මනින අන්තර්ජාතික ඒකකය තමයි මොකද්ද? වොට් කියලා කියන්නේ. එහෙනම් අපි යමු ප්‍රශ්නෙට ජවයේ මැනීමේ සම්මත ඒකකය අපි ගත්තොත් එහෙම එහෙනම් අපි සම්මත ඒකකය විදිහට අපිට ගන්න වෙන්නේ මොකද්ද? වොට් කියන එක. ඒ කියන්නේ අංක 1. හතරවෙනි එක ගත්තොත් එහෙම හතරවෙනි ප්‍රශ්නේ පහත සඳහන් ඔක්සයිඩ අතරේ ජලය සමග මිශ්‍ර කරාම ආම්ලික ද්‍රාවණයක් සාදන ඔක්සයිඩය මොකක්ද කියලා තමයි අහන්නේ. එතන අපි යමු තුන්වෙනි පාඩමට අදාළව තියෙනවා ඔක්සයිඩ වල ආම්ලික භාෂ්මික සහ උභයගුණී ස්වභාවය. මේ වගුවට අණු වලට පේනවා ඔක්සයිඩ වල ආම්ලික ගුණය ආවර්තයක වමේ ඉඳලා දකුණට යනකොට වැඩි වෙනවා. ඒ වගේම තමයි භාෂ්මික ගුණය මොකද වෙන්නේ? අඩු වෙනවා.
එතන අපි සෝඩියම් ගත්තොත් එහෙම සෝඩියම් ප්‍රබල භාෂ්මිකයි. අනිත් පැත්ත ගත්තොත් එහෙම සල්ප සහ ක්ලෝරින් සාධන ඔක්සයිඩ් ප්‍රබල ආම්ලිකයි. සෝඩියම්ගේ ඔක්සයිඩේ ජලයේ දිය කරාම භාෂ්මිකයි ඒක ප්‍රබලයි. අනිත් පැත්තේ කෙළවරේ තියෙන සල්ප සහ ක්ලෝරින් ඔක්සයිඩ් වල ජලීය ද්‍රාවණ ප්‍රබල ආම්ලිකයි. එතන මතක තියාගන්න ප්‍රබල භාෂ්මික එකයි ප්‍රබල ආම්ලික දෙකයි. මැග්නීසියම් දුබල භාෂ්මිකයි. අනිත් පැත්තට ගියාපම සිලිකන් සහ ෆොස්ෆරස් වල ඔක්සයිඩ් ජලයේ දිය කරාම දුබල ආම්ලිකයි. ඇලුමිනියම් සාධන ඔක්සයිඩය උභය ගුණි. මෙන්න මේ ඔක්සයිඩයේ ආම්ලික සහ භාෂ්මික ස්වභාවය ගැන ඔයාලට දල අවබෝධයක් තියෙන්න ඕනේ. මේ මතක තියාගන්න කොහොමද? පළවෙනි එක සෝඩියම්ගේ ඔක්සයිඩයේ ප්‍රබල භාෂ්මිකයි අනිත් පැත්ත සල්ප සහ ක්ලෝරින් ප්‍රබල ආම්ලික දෙකයි. දුබල භාෂ්මික එකයි දුබල ආම්ලික දෙකයි. මැද තියෙනවා මොකද්ද? උභය ගුණි. ඒ කියන්නේ ඇලුමිනියම් උභය ගුණි. අපි යමු ප්‍රශ්නෙට. එතන පළවෙනි උත්තරේ සෝඩියම් ඔක්සයිඩ්. මේ අනුව ඒක ප්‍රබල භාෂ්මිකයි. දෙවෙනි එක මැග්නීසියම් ඔක්සයිඩ්. එයා දුබල භාෂ්මිකයි. හතරවෙනි එක ගත්තොත් ඇලුමිනියම් ඔක්සයිඩ් වල ආම්ලික භාෂ්මිකතාවය ගත්තොත් ඒක උභය ගුණි. ඒ අනුව ආම්ලික තියෙන මෙතන දෙකයි. ඒකෙන් එකක් මෙතන තියෙනවා මොකද්ද? සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සයිඩයේ ජලය දිය කරාම අපිට ලැබෙන්නේ ආම්ලික ද්‍රාවණයක්. එහෙනම් පිළිතුරු අංක 3 විදිහට අපිට ගන්න පුළුවන්. පස්වෙනි ප්‍රශ්නය ගත්තොත් අහන්නේ න්‍යෂ්ටි නොමැති සජීවී සෛලය කුමක්ද කියලා. අපි පටක පාඩමට ගියාපුවහම මේ පටක පාඩමේ තියෙනවා සංකීර්ණ සහ සරල ශාක පටක ගැන හොඳ විස්තරයක් තියෙනවා. අපි බලමු ඉස්සෙල්ලාම දැන් මෙතන මෘදුස්තර පටකය තියෙනවා. මේ මෘදුස්තර පටකයේ ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙනවා න්‍යෂ්ටිය. මෙයා සජීවී වගේම න්‍යෂ්ටියක් තියෙනවා. ඊළඟට මේ ස්ථන කෝණාස්තර ගත්තාම ඒකේ දික්කඩේ ඔයාලට පේනවා මේකේ න්‍යෂ්ටියක් තියෙනවා. සජීවී වගේම න්‍යෂ්ටියක් තියෙනවා. ආන්නේ න්‍යෂ්ටියක් නොමැති එකනේ. ඊළඟට අපි වාහකාභ කොහෙද තියෙන්නේ කියලා බැලුවොත් වාහකාභ කොහෙද තියෙන්නේ? සෛලම පටකේ නේද? සෛලම පටකේ තියෙනවා සෛල වර්ග කීයක්ද? 4ක්. වාහිනී, වාහකාභ, සෛලමීය මෘදුස්තර සහ සෛලමීය තන්තු. ඒතර ඔයාලා දන්නවා මේකේ තියෙන එකම සජීවී සෛලය වෙන්නේ සෛලම පටකයේ තියෙන එකම සජීවී සෛලය වෙන්නේ සෛලමීය මෘදුස්තර. වාහිනී, වාහකාභ සහ සෛලමීය තන්තු මේ සියල්ලම අජීවී. ඒතර මෙයාලගේ ප්ලාස්මයවත් න්‍යෂ්ටියවත් නැහැ. එහෙනම් වාහකාභ සෛල සජීවීත් නැහැ. ඒකේ න්‍යෂ්ටිත් නැහැ. ඊළඟ එක පෙනේරනල සෛලය ගත්තාම මේක තියෙන ෆ්ලෝයම් පටකේ. ෆ්ලෝයම් පටකේ සෛල වර්ග මොනවද තියෙන්නේ? එකක් තමයි ප්‍රේනේරනල ඒකක තියෙනවා. නැත්නම් ප්‍රේනේරනල සෛලය. ඊළඟට මෘදුස්තර සෛලය තියෙනවා. ඊළඟට තියෙනවා සහචර සෛලය. ඊළඟට තියෙනවා ෆ්ලෝයමීය මෘදුස්තර සහ ෆ්ලෝයමීය තන්තු. එතකොට මේ සහචර සෛලයේ න්‍යෂ්ටියක් තියෙනවා. මෙන්න මෙතන වලට වෙන සහචර සෛලයේ න්‍යෂ්ටියක් තියෙනවා. මේ තියෙන්නේ ෆ්ලෝයමීය මේ පෙනේ මෘදුස්තර සෛල. ඒකට ඒකෙත් න්‍යෂ්ටියක් තියෙනවා. ෆ්ලෝයමීය තන්තු වල අජීවී තන්තු අජීවී ඒක නිසා න්‍යෂ්ටියක් නැහැ. ඒ වගේම තමයි පෙනේරනල ඒකක ගත්තත් නැත්නම් පෙනේරනල සෛල ගත්තොත් ඒක සජීවී වුණාට ඒකේ න්‍යෂ්ටියක් නැහැ. දැන් මේක පේන්නේ ක්‍රියා පාලනය වෙන්නේ කොහොමද? සහචර සෛලයේ න්‍යෂ්ටිය. පැහැදිලි නේද? හරි. එහෙනම් ඒ අනුව අපි ගත්තොත් එහෙම න්‍යෂ්ටි නැමැති සජීවී සෛලයක් ගත්තොත් වාහකාභ සජීවී නැහැ. මෘදුස්තරවල සජීවී වගේම න්‍යෂ්ටියක් තියෙනවා. ස්ථූල කෝණාස්තරත් සජීවී වගේම න්‍යෂ්ටියක් තියෙනවා. ඒත් අපිට උත්තරේ ගන්න වෙන්නේ මොකද්ද? පෙනේරනල සෛලය. මෙයා සජීවී වුණාට න්‍යෂ්ටියක් නැහැ. මෙයා පාලනය වෙන්නේ කොහොමද? සහචර සෛලය තියෙන න්‍යෂ්ටිය මගින්. ඊළඟට 6 වෙනි ප්‍රශ්නෙට අපි යමු. 6 වෙනි ප්‍රශ්නෙන් අහන්නේ මොකද්ද? ජලය මත පාවෙන කුඩා ලෑල්ලක වසා සිටින කුරුල්ලෙකු පියඹා යන විට කුරුල්ලා පියඹ යන දිශාවට විරුද්ධ දිශාවට ලෑල්ල චලනය වෙනවා. මේකට අදාළ නියමය තමයි අහන්නේ. නිව්ටන්ගේ 3 වෙනි නියමයේ 10 වසර පළවෙනි පොතේ මේක තියෙන්නේ.
සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් තියෙනවා කියලා නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් අපි ඉගෙන ගන්නවා. එතකොට දැන් ජලය මත තමයි මේ කුරුල්ලා ඉන්නේ. කුරුල්ලා මෙහෙම ඉදිරියට යනකොට මොකද වෙන්නේ? එයා අ, එයා ඉදිරියට යනකොට පිටිපස්සට බලයක් ඒ හා සමාන බලයක් අ, යෙදෙනවා ලෑල්ල මත. ඒ අනුව ලෑල්ල මොකද වෙන්නේ? එයා පියඹා යන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි ලෑල්ල චලනය වෙන්නේ. ඒකට අදාළ නියමය තමයි මොකක්ද එහෙනම්? නිව්ටන්ගේ තුන්වන නියමය පිළිතුරාංක 1. හත්වෙනි ප්‍රශ්نين අහනවා එක්තරා මූලද්‍රව්‍යයක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 7යි කියලා. එම මූලද්‍රව්‍යයේ අයත් වන ආවර්තය සහ කාණ්ඩය තමයි අහන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ මේකෙදි කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි මොකද්ද පරමාණු ක්‍රමාංකය කියන්නේ කියලා. පරමාණු ක්‍රමාංකය කියන එකේ සංකේතය ඉසෙල්. මේකෙන් කියන්නේ මොකද්ද? න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගණන. ඊළඟට අපි දැනගන්න ඕනේ ස්කන්ධ ක්‍රමාංකය කියන එක. මොකද්ද ස්කන්ධ ක්‍රමාංකය කියන සංකේතය A. ඒක ගන්නෙ මොකද්ද? න්‍යෂ්ටියේ තියෙන මූලද්‍රව්‍ය පරමාණුක න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන ගණනෙත් නියුට්‍රෝන ගණනෙත් එකතුව. අන්න එකක් පරමාණු ක්‍රමාංකය අනිත් එක ස්කන්ධ ක්‍රමාංකය. ඊළඟට අපිට එන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. යම්කිසි මූලද්‍රව්‍ය පරමාණුක න්‍යෂ්ටිය වටේ තියෙන ශක්ති මට්ටම් නැත්නම් කවචවල තියෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුවහම එන්න ඒකට අපි කියනවා මොකද්ද? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා. දැන් අපි මෙතන ගත්තොත් එහෙම මෙතන තියෙනවා හයිඩ්‍රජන්. බලන්න හයිඩ්‍රජන්ගේ පරමාණු ක්‍රමාංකය 1යි. ඒ කියන්නේ ප්‍රෝටෝන ගානත් 1යි. ප්‍රෝටෝන ගානට ඉලෙක්ට්‍රෝන ගාන සමානයි. එතකොට එයාගේ කවචයේ පළවෙනි ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 1යි. ඊළඟට මෙතන ගත්තොත් එහෙම නියෝන්ගේ පරමාණු ක්‍රමාංකය 10යි. කියන්නේ එයාගේ ප්‍රෝටෝන ගාන කීයද? 10යි. ප්‍රෝටෝන ගානට සමානයි ඉලෙක්ට්‍රෝන ගාන. ඉලෙක්ට්‍රෝන 10ක් තියෙන්න ඕනේ. එතන පළවෙනි ශක්ති මට්ටමේ තියෙනවා ඉලෙක්ට්‍රෝන කීයක්ද? 2ක්. ඊළඟ එකේ තියෙනවා 8. එහෙනම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කීයද? 2යි 8යි. ඊළඟට දැනගන්න ඕන එක තමයි මේක. දැන් මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස වල අන්තිම ශක්ති මට්ටමට අපි කියනවා මොකද්ද? සංයුජතා කවචය කියලා. එතන මේ සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගාන අණුව තමයි එයා යත් වෙන කාණ්ඩය තීරණය වෙන්නේ. හීලියම් ගත්තොත් ලිතියම් ගමු අපි ලිතියම්ගේ සංයුජතා කවච ඉලෙක්ට්‍රෝන 1යි. ඒ කියන්නේ අන්තිම ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන කීයද? 1යි. එතකොට එයා යත් වෙන කාණ්ඩය මොකද්ද? 1. ඒ වගේම තමයි මෙතන මේ තියෙන ශක්ති මට්ටම් නැත්නම් කවච ගණනින් කියන්නේ එයා අයත් වෙන ආවර්තය. එතකොට මෙතන ලිතියම් ගත්තොත් එහෙම එයාට කවච දෙකක් තියෙනවා. එතකොට එයා අයත් වෙන ආවර්තය මොකද්ද? දෙවෙනි ආවර්තය. සල්ප ගමුකෝ. සල්ප වල අන්තිම ශක්ති මට්ටම නැත්නම් සංයුජිත කවච ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 6ක් තියෙනවා. ඒ අනුව එයා අයත් වෙන කාණ්ඩය මොකද්ද? 6 වෙනි කාණ්ඩය. ශක්ති මට්ටම් කීයද? 1යි 2යි 3යි. ඒ අනුව එයා අයත් වෙන ආවර්තය මොකද්ද? 3 වෙනි ආවර්තය. එහෙනම් මේ ටික මතක තියාගන්න ඕනේ. ඒ අනුව අපිට කියන්න පුළුවන් එක්තරා එහෙනම් මූලද්‍රව්‍යයක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 7 කියලා කියනවා. එම මූලද්‍රව්‍යයේ අයත් ආවර්තය හා කාණ්ඩයේ පිළිවෙලින් මොකක්ද කියලා තමයි අහන්නේ. එතන මෙයාගේ සංයුජතා කවචයේ එහෙම නැත්නම් අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන ගාන කීයද? 7යි. ඒ අනුව එයාගේ කාණ්ඩය කීයද? 7යි. කාණ්ඩය 7. ඒ වගේම තමයි මෙයාගේ ඉලෙක්ට්‍රෝන තියෙන කවච නැත්නම් ශක්ති මට්ටම් තියෙනවා 1යි 2යි 3යි. එහෙනම් එයා කීවෙනි ආවර්තයේද? 3 වෙනි ආවර්තය. එහෙනම් මේක උත්තරේ මොකද්ද වෙන්නේ? උත්තරේ අංක 3. තුන්වෙනි අහන්න ඉස්සෙල්ලාම ආවර්තයනේ. එතකොට ආවර්තය ඉස්සෙල්ලා එන්නේ. ඊළඟට කාණ්ඩය එන්නේ. තුන්වෙනි ආවර්තය 7 වෙනි කාණ්ඩය කියලා එනවා. ඊළඟ එක තමයි මිනිස් ශුක්‍රාණු නිපදවන ව්‍යුහය. මේක අපි ගත්තොත් එහෙම මිනිස් ශුක්‍රාණු නිපද වෙන්නේ කොහෙද?
මෙන්න මේ ශුක්‍ර වෘෂණයේ පෝෂයේ තියෙන වෘෂණ වල ඇතුලේ තියෙන මොනවාද? ශුක්‍රදර ශුක්‍රදර නාලිකා. ඒතර මේ ශුක්‍රදර නාලිකාවල මෙහෙම මේ ඇතුලේ තියෙන පොඩි පොඩි නාලිකා. මේ ශුක්‍රදර නාලිකාවල අභ්‍යන්තරයේ තියෙන ශුක්‍රාණු මාතෘ සෛල. මේ ශුක්‍රාණු මාතෘ සෛල ඌණේ ලක් වෙලා තමයි ශුක්‍රාණු සෑදෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ වෘෂණයේ තියෙන ශුක්‍රදර නාලිකාවල තමයි ශුක්‍රාණු නිපද වෙන්නේ. ඊළඟට ඒවා తాවකාලිකව ගබඩා වෙනවා කොහෙද? අපිවෘෂණයේ. ඊළඟට සංසර්ග අවස්ථාවේදී ඒක ශුක්‍ර නාලයට නිදහස් වෙනවා. මේකේ තියෙන ශුක්‍රාණු වලට අවශ්‍ය පෝෂණය සහ තරලමය භාවය ලබලා දෙන්න මේකේ තියෙනවා ග්‍රන්ථි වර්ග 3ක්. ශුක්‍රාශිකා, පුරස්ත ග්‍රන්ථි සහ සූපර් ග්‍රන්ථි. එතකොට මේවෙන් තමයි තරලය නිපද වෙලා පෝෂණය ලැබෙන්නේ. එතකොට මේකේ ගත්තොත් එහෙම ශුක්‍රාණු නිපද වෙන ව්‍යුහය මොකද්ද? අපිට ගන්න පුළුවන් ශුක්‍රදර නාලිකා. හරි නේද? ශුක්‍රදර නාලිකා. ඒ කියන්නේ පිළිතුර අංක 4 අපිට ගන්න පුළුවන්. ඊළඟට අහනවා ඉහත පරිපතේ P හා Q අතර සමක ප්‍රතිරෝධය නිවැරදිව දක්වා තියෙන පිළිතුර මොකක්ද කියලා තමයි අහන්නේ. මොකද්ද සමක ප්‍රතිරෝධය කියන්නේ? මේක 10 වසර තමයි මේ පාඩමක් තියෙන්නේ. සමක ප්‍රතිරෝධය කියන්නේ මොකද්ද? යම් කිසි පරිපත්‍යයක දැන් මේ පරිපත්‍යයක් ගත්තොත් එහෙම ප්‍රතිරෝධක ගණනාවක් තියෙනවානේ. මේ ප්‍රතිරෝධක ගණනාව මගින්ම සිදු කරන කාර්ය කරන තනි ප්‍රතිරෝධයට අපි කියනවා මොකද්ද? සමක ප්‍රතිරෝධය කියලා. එතකොට ප්‍රතිරෝධ සම්බන්ධ කරන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ශ්‍රේණිගත. ඒ කියන්නේ එක පෙළට තියෙනවා නම් ශ්‍රේණිගතයි. මේ විදිහට එකක් යට එකක් තියෙනවා නම් ඒක සමාන්තරගතයි. එතකොට සමාන්තරගත මේ ප්‍රතිරෝධක පද්ධතිවල සමක ප්‍රතිරෝධය හොයන්නේ එක් එක් ප්‍රතිරෝධකවල අගයන්ගේ පරස්පරවල එකතුව අරගෙන තමයි අපි ඒක ගන්න. ශ්‍රේණිගත ගන්නේ ඔක්කොම එකට එකතු කරලා. දැන් මේ ගාන අපි කරගෙන යනකොට අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේකෙන් දැන් අපි හිතමු P සහ Q අතර සමක ප්‍රතිරෝධයනේ අහන්නේ. අපි හිතමු මෙන්න මෙතනින් කරන්ට් එක යනවා කියලා. ධාරාව යනවා. ඒ ධාරාව ගියාපුවාම මේ ධාරාව මේ විදිහට දෙපැත්තට බෙදෙනවා. එතකොට ප්‍රතිරෝධයට අනුව තමයි මේක බෙදෙන්නේ. හරි. එතකොට යනකොට ඔන්න දැන් ධාරාව යනවා. ඒ කියන්නේ I යනවා. I කියලා යන්නේ ඇත්තට මෙතන අනිත් පැත්තට ගත්තොත් ඉලෙක්ට්‍රෝනනේ යන්නේ. ඒකල මෙහෙම යනකොට මෙන්න මෙතනදී මොකද වෙන්නේ? ධාරාව බෙදෙනවා. ඒ බෙදෙන තැනදී අපි බලනවා කොහොමද ප්‍රතිරෝධක තියෙන්නේ කියලා. මේවා තියෙන්නේ එක යට එකනේ. ඒවා තියෙන්නේ සමාන්තරගත. ඒ සමාන්තරගත අවස්ථාවේදී ප්‍රතිරෝධය මෙතෙන්ට දාන්න පුළුවන් සමක ප්‍රතිරෝධය හොයනවා අපි මෙන්න මේ විදිහට. මේ තියෙන්නේ ඒක සමක ප්‍රතිරෝධය හොයන්නේ කොහොමද? දැන් ප්‍රතිරෝධ වල පරස්පර වල එකතුනේ ගන්නෙ. එතකොට මේ තුන් දෙනාම වෙනුවට යොදන්න පුළුවන් මම පොඩක් පොඩි කරගන්න. එතකොට පේනවා යාලට. මේ තුන් දෙනා වෙනුවට යොදන්න පුළුවන් සමක ප්‍රතිරෝධය තමයි දැන් හොයන්න යන්නේ. එතකොට මෙන්න මේකේ එක යට R කියන්නේ අපි මේ කොටසට දාන සමක ප්‍රතිරෝධය. මෙන්න මේ කොටසට දාන සමක ප්‍රතිරෝධය සමානයි. එතන මේ ප්‍රතිරෝධ තුනේම අපි එකතුව ගන්නවා. හරි. ඔන්න ඒ විදිහට. එක යට R සමානයි. එතකොට එක යට 6යි ඕම් දාන, එක යට 6යි ඕම් දාන, එක යට 6යි ඕම් නෙමෙයි. එක යට R සමානයි. අපිට එනවා 6න් 3යි. ඒ කියන්නේ මේක එකතු කරාම එනවා කියද 6න් 3යි. ඒ හරස් ගුණිතය කරනවා. හරස් ගුණිතය කරාම මේ 6යි 3යි ගුණ වෙනහම වෙනවා 3යි R. එක්වරක් 6 6යි.
ඊළඟට අපිට 3යි R නෙමෙයි ඕනේ R. එතකොට අපි මොකද කරන්නේ? දෙපැත්තම 3ෙන් බෙදනවා. ඒ අනුව R එනවා කීයද? 2යි. එහෙනම් මේ 3 දෙනාම වෙනුවට යොදන්න පුළුවන් සමක ප්‍රතිරෝධයගේ ඔන්න දාලා දැන් මම මෙතන නැන්දා. ඒ කියන්නේ කීයද? 2යි යමු. ඊට පස්සේ දැන් අපි ආයෙ බලමු. ඔන්න දැන් ධාරාව යනවා. ධාරාව යනකොට මේ හැම ධාරාවකටම මේ ප්‍රතිරෝධ තුනම හම්බ වෙනවා. ඒ කියන්නේ මේක ඉන්නේ කොහොමද? ශ්‍රේණිගත. ඒ ශ්‍රේණිගත අවස්ථාවේදී අපි කරන්නේ මේ ප්‍රතිරෝධ සියල්ලම එකට එකතු කරනවා. දැන් මේ දෙවෙනි රූපයෙන් තියෙන්නේ ඒක. එතන මෙතන 2යි ඕම් 2යි ඕම් 2යි ඕම් එකතු වුණාම මෙතෙන්ට එනවා කීයද? 6යි ඕම්. ඔන්න දැන් එහෙනම් මේ තුන් දෙනාම වෙනුවට මේ තුන් දෙනාම වෙනුවට දාන්න පුළුවන් සමග ප්‍රතිරෝධය කීයද? 6යි ඕම්. දැන් ආයෙ අපි බලමු. දැන් මේ දෙක ගත්තාම කොහොමද තියෙන්නේ? ධාරාව බෙදෙනවානේ. ධාරාව බෙදෙනවා නම් අපි මේ විදිහට යනවා නම් එකක් යට එකක් තියෙනවා නම් මෙතන ප්‍රතිරෝධ තියෙන්නේ කොහොමද? ශ්‍රේණිගතද සමාන්තරගතද? සමාන්තරගත විදිහට. ද සමාන්තරගත අවස්ථාවේදී අපි කොහොමද ප්‍රතිරෝධය හොයන්නේ? පරස්පරය අරගෙන නේද? අන්න හරි. එතකොට පරස්පරය ගත්තාම අපි කොහොමද ඒක ගන්නෙ? අර විදිහටම 1 යට R සමානයි. 1 යට R1 දානේ 1 යට R2 නේ. එතකොට මෙතන අපි ප්‍රතිරෝධයේ දෙක ගන්න 6යි ඕම් 6යි ඕම්. ඒ අනුව අපිට එනවා 1 R එකක් සමානයි කීයද? 3යි කියලා. එහෙනම් මේ පද්ධතියේම තියෙන මේ ප්‍රතිරෝධ සියල්ලම වෙනුවට අපිට යොදන්න පුළුවන් සමක ප්‍රතිරෝධය තමයි මොකද්ද? 3යි. හරිද? එහෙනම් අපි යමු උත්තරේ බලන්න. උත්තරේ මොකද්ද? මේ අංක 1 3යි. එකින් එක ඇදගෙන ගිහිල්ලා සරල කරගත්තම මේක ගොඩක් ලේසියි පැටලෙන්නේ නැහැ. ඊළඟ එකට අපි යමු අන්තිම කෙටි ප්‍රශ්නේ 10ක් බලලා ඊළඟට ටික ටික මේ ටික කරගන්න. ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමෙන් පමණක් උච්ච වායු වින්‍යාසය ලබා ගන්නා මූලද්‍රව්‍ය. එතකොට ඉලෙක්ට්‍රෝන අපි ගමු දැන් මෙතන හයිඩ්‍රජන්. ඉලෙක්ට්‍රෝන ඉවත් කරාමනේ හයිඩ්‍රජන් ගත්තොත් එහෙම 1යි. එයත් අයින් කරොත් එහෙම ඉලෙක්ට්‍රෝන නැහැ. එහෙනම් උච්ච වායුවක් නැහැනේ මොනවද තියෙන උච්ච වායු කියන බලන්න. හීලියම්, නියෝන්, ආගන්, හීලියම්, නියෝන්, ආගන්. ඕවන උච්ච වායු කියන්නේ. ඔක්සිජන් ගේ ගන්නකො. ඉතින් මේකේ පළවෙනි උත්තරේ ගන්න බෑ. අපි යමු දෙවෙනි එකට. සෝඩියම්. සෝඩියම්ගේ 11යිනේ. ඉලෙක්ට්‍රෝන ඉවත් කරාම අපි බලමු මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 8යි 1යි. පිළිලා නෑනේ සංයුතිතා කවචේ ස්ථායි නෑ. එතකොට යා මොකද කරන්නේ ඉලෙක්ට්‍රෝනය අයින් කරනවා. අයින් කරාම මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඉන්නේ 2යි 8යි. ඒ කියන්නේ කාගේ වින්‍යාසයද? නියෝන්ගේ නේද? ඒක හරි. අයන් මැග්නීසියම්. මැග්නීසියම්ගේ ගත්තොත් කොහොමද? මැග්නීසියම්ගේ ගත්තොත් එහෙනම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඉන්නේ 2යි 8යි 2යි. සංයුතිතා කවචේ පිළිලා නැහැ. ඒතර එයා උත්සාහ කරනවා සංයුතිතා කවචේ ස්ථායි කරගන්න. ඒක අනුව මෙන්න මෙයා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. පිට කරාම ඉතුරු වෙන්නේ කීයද? දෙකක් පිට කරනවා නේ. 2යි 8යි. ඒ කියන්නේ මොන වින්‍යාසයද ගන්න? මොන මැග්නීසියම්ත් ගන්නවා නේ. එහෙනම් ඒකත් හරි. පොටෑසියම් ගත්තොත් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොහොමද එන්නේ? පොටෑසියම්ගේ 2යි 8යි පොටෑසියම් ඉන්නේ කීවෙනි තැනද? 19 වෙනි තැන නේද? ඒකට මෙතන 10යි 2යි 8යි 8යි 1යි. සංයුතිතාවකවචේ පිළිලා නැහැ ස්ථායි නැහැ. ඒතර එයා මොකද කරන්නේ? ස්ථායි වෙන්නේ ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා. එතකොට එයාගේ ස්ථායි වින්‍යාසය එනවා 2යි 8යි 8යි 2යි 8යි 8යි කියන්නේ 18යි. එතකොට මෙයා මොන වින්‍යාසයද ගන්නෙ? ආගන්ගේ වින්‍යාසය. එහෙනම් මේ දෙවෙනි උත්තරේ ඉන්න මූලද්‍රව්‍යයේ පරමාණු තුන් දෙනාම හදන්නේ ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා උච්ච වායු වින්‍යාසය ගන්න. නමුත් අපි අනිත් ඒවත් බලමු. උත්තරේ එනවද නැද්ද කියලා. හරි. දැන් යන්න මෙතන ක්ලෝරින්
ක්ලෝරින් ගත්තොත් එහෙම අපි දන්නවා ලෝහයක්ද අලෝහයක්ද අලෝහයයි. එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නම් 2යි 8යි 7යි. සංයුතිතාවකාශය පිළිලා නැහැ. ඒතර ආසන්න මුච්ච වායු වින්‍යාසයේ ගන්න නම් මෙයා ඉලෙක්ට්‍රෝනයක් ගන්න ඕනේ. මෙයා පිට කරන්නේ නැහැ. එතකොට තුන්වෙනි උත්තරේ අපිට ගන්න බෑ. ඊළඟට හයිඩ්‍රජන් හතරවෙනි උත්තරේ ගත්තොත් එහෙම හතරවෙනි උත්තරේ අපිට හයිඩ්‍රජන් සහ කාබන් ගත්තම මේ දෙන්නම ඉලෙක්ට්‍රෝන ගන්නවා මිසක් පිට කරන්නේ නැහැ. ඒ අනුව අපිට උත්තරේ විදිහට ගන්න වෙන්නේ මොකද්ද? උත්තරේ අංක 2. සෝඩියම්, මැග්නීසියම්, පොටෑසියම් ස්ථායී වෙන්න මොකද කරන්නේ? ආ ඉලෙක්ට්‍රෝන පිට කරනවා. හරි. එහෙනම් දැන් ඔන්න අපි අද දවසට අදාළව පිටි ප්‍රශ්න 10 බැලුවා. බලමු ව්‍යුහගත එක ප්‍රශ්නයක් බලමු. මේකේ දීලා තියෙනවා ප්‍රභා සංශ්ලේෂණය කෙරෙහි බලපාන එක් සාධකයක අවශ්‍යතාවය හඳුනා ගන්න. පැය 48ක් අඳුරේ තබන ලද ශාකයක් එයාට යොදාගෙන සිදු කළ ක්‍රියාකාරකම කරන ඇටෝමක් තමයි මෙතන තියෙන්නේ. හරි. එතකොට අපිට පේනවා මෙතන බලපු ගමන්ම තියෙනවා මේ කේතු ප්ලාස්ම දෙකක් තියෙනවා P සහ Q කියලා. Q කියන ඇටෝමේ තියෙනවා මොනවාද? ජලීය පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට මෙතන දැනගන්න ඕනේ ජලීය පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වල කාර්ය මොකක්ද කියලා. මොකක්ද කාර්යය? ජලීය පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වල කාර්යය තමයි මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් එයා අවශෝෂණය කරගන්න. එහෙනම් හොඳට මතක තියාගන්න. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වල කාර්යය මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය. එහෙනම් අපි මෙතන බලන්නේ මොකද්ද? කාබන් ඩයොක්සයිඩ් ඕනේද නැද්ද කියලා. ප්‍රභා සංශ්ලේෂණයට කාබන් ඩයොක්සයිඩ් ඕනේද නැද්ද කියලා. මේකෙදි ලකුණු එකක් ඔයාලට හම්බ වෙනවා. ඊළඟ ප්‍රශ්නය බලමු. ක්‍රියාකාරකම සඳහා ඇටෝම සකස් කිරීමේදී යොදාගත හැකි කල්පිතය. මොකද්ද කල්පිතයක් කියන්නේ? කල්පිතයක් කියන්නේ අපි පරීක්ෂණය කරනකොට කරන්න කලින් අපි හිතනවා අපි කරන්න යන දේ මේකට බලපෑමක් තියෙනවද නැද්ද කියලා අපි යම්කිසි සංකල්පයක් ගොඩනගනවා. ඒක තමයි කල්පිතය කියලා කියන්නේ. එතන මේකෙදි අපි කියනවා අපි කාබන් ඩයොක්සයිඩ්නේ බලන්න යන්නේ ප්‍රභා සංශ්ලේෂණයට ඕනේද නැද්ද කියලා. ඉතින් අපි කල්පිතයක් නැත්නම් අපි හිතලා කියනවා ප්‍රභා සංශ්ලේෂණය සඳහා කාබන් ඩයොක්සයිඩ් අවශ්‍ය වෙනවා නැත්නම් බලපෑමක් තියෙනවා කියලා. එහෙම නැත්නම් කියන්න පුළුවන්. තව එකක් ඒකේ අනිත් පැත්ත කාබන් ඩයොක්සයිඩ් නොමැතිවද ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ වෙන්නේ. ඒ මොකක් හරි එකක් අපිට කියන්න පුළුවන්. එතන මේක තමයි අපි ඔප්පු කරගන්නේ මේක හරිද වැරදිද කියලා. ඊළඟ එක තමයි මේක වැදගත්ම දේ. එහෙනම් දෙවෙනි එකට උත්තරේ ওই විදිහට අපිට ගන්න පුළුවන්. ඊළඟ එක තමයි වැදගත්ම දේ. කල්පිතයට අදාළ පාලක ඇටෝමක් සහ පාලිත ඇටෝමක් තියෙනවා. මේ පාලක ඇටෝම කියලා කියන්නේ අපි පාලනය කරන දේ. දැන් අපි මෙතන පාලනය කරන්නේ මොකද්ද? කාබන් ඩයොක්සයිඩ්නේ. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් අපේ මේ පාලනය කරන සාධකයේ තියෙන ඇටෝම තමයි මොකද්ද? පාලක පරීක්ෂණය කියලා කියන්නේ. පාලක ඇටෝම කියලා කියන්නේ. හරිද? එතකොට මෙතන Q තමයි පාලක ඇටෝම. අනිත් එකට අපි ගොඩාක් වෙලාවට ඒ හා සමාන වෙන්න කියලා මෙතෙන්ට මේ x කියලා දාන්නේ ජලය. එතකොට ඒක අපි කියනවා පරීක්ෂණ ඇටෝම කියලා. අපි එතන පාලනයක් කරන්නේ නැති නිසා. එතකොට පාලක ඇටෝම Q පරීක්ෂණ ඇටෝමකට අපි පාලිත ඇටෝමක් කියනවා. ඒකට කියනවා මොකද්ද? P කියලා. හොඳට මතක තියාගන්න. පාලනය කරන දේ තමයි පාලක ඇටෝම විදිහට ගන්න. ඊළඟ එක P හා Q ඇටෝම වල ශාක පත්‍රවලට අදාළව ප්‍රශ්නයක් අහනවා. පළවෙනි එක නියතව තබාගෙන ඇති බාහිර සාධකය මොකක්ද කියලා අහනවා. එතකොට ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය සාධක තියෙනවනේ. ආලෝකය, ජලය, හරිතත්වද, කාබන් ඩයොක්සයිඩ්. අපි මෙතන බලන්නේ කාබන් ඩයොක්සයිඩ් නම් අනිකුත් සාධක නියතව තියෙන්න ඕනේ. ඒක සාධකයක්වත් අඩු වෙන්න බෑ. එතකොට ජලය හරිතත්වද කියන එක ශාකයේ පත්‍රයේම තියෙන දෙයක්නේ. ඒක ප්‍රශ්නයක් වෙන්නේ ගොඩක් වෙලාවට. මේකට දෙන්න ඕනේ බාහිරින් අපිට දෙන්න ඕනේ ආලෝකය සහ ජලය කියන සාධක දෙක නියතව තියාගන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට අපි මේ බලන්න යන පරීක්ෂණයේ කාබන් ඩයොක්සයිඩ් වලින් විතරක්
ප්‍රභා සංශ්ලේෂණ බලපෑමක් සිදු වෙනවද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. එහෙනම් මේකේදී නියතව තියාගන්න ඕනේ අනිවාර්යෙන්ම අනේ සාධක ටික නියතව තියාගන්න ඕනේ. එතකොට මෙතන අහන අනිත් දේ තමයි බාහිර සාධක. එතකොට හරිතප්පද කියන්නේ අභ්‍යන්තර සාධකයක්. ජලය සහ ආලෝකය ශාකයට පිටින් ලැබෙන දේවල්. ඒවා බාහිර සාධක. එහෙනම් ඔයාට ආලෝකය ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ජලය ලියන්නත් පුළුවන්. ඊළඟට අහනවා විචල්්‍ය සාධකය. අපි වෙනස් කරන සාධකය තමයි විචල්්‍ය සාධකය. ඒක මොකද්ද? කාබන් ඩයොක්සයිඩ්. පස්වෙනි එක අහනවා රූපයේ ආකාරයට ඇටොම සකස් කිරීමෙන් පසු ක්‍රියාකාරකම ආරම්භ කිරීම සඳහා ගත යුතු පළමු ක්‍රියාමාර්ගය මොකද්ද කියලා. එතකොට දැන් අපි දන්නවා මේකේ තියෙනවනේ කියලා පැය 48ක් අඳුරේ තබන ලද ශාකයක් කියලා. එතකොට මේකේ ප්‍රභා සංශ්ලේෂණය නවත්තලා තියෙනවා. සීමා කිරීම කරලා තියෙනවා ආලෝකය නොලැබීම. ඒත් ආලෝකය නොලැබුණාම ප්‍රභා සංශ්ලේෂණය වෙන්නේ නැහැ. එක සාධකයක් හැටියට අඩු වුණොත් වෙන්නේ නැහැ. එතකොට දැන් අපි මේක නැවත අපි දැන් බලන්නේ සූර්යාලෝකය හොඳින් ලැබෙනවා මේ කාබන් ඩයොක්සයිඩ් ලැබෙනකොට ප්‍රභා සංශ්ලේෂණය වෙනවද කියලා. ඒක නිසා ආලෝකයේ තියෙන තැනක මේ ශාකය තියන්න ඕනේ. මෙන්න පළමුව ක්‍රියාමාර්ගය තමයි මේ ඇටෝම අපි ගිහිල්ලා ආලෝකයේ තියෙන තැනකින් තියන්න ඕනේ. ඊළඟට අහනවා මේ ඇයි මේකට පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්නේ කියලා. මම කලිනුත් කිව්වා ජලීය පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වල කරන කාර්යය තමයි මොනවද? කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය. එහෙනම් උත්තරේට අපිට ගන්න පුළුවන් මොකද්ද? හේතු ටාස්කුව තුළ ඇති කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරන්න තමයි පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්නේ කියලා. ගොඩාක් වෙලාවට මේ ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රශ්නයක් ගොඩාක් වෙලාවට විභාගයේදී ලැබෙනවා. ඒක නිසා මේ ටික හොඳින් පාඩම් කරන්න. ඊළඟ කොටස ඊළඟ දවසේ අපි බලමු.